මිගමුව බන්ධනාගාරයේ වහලේ මත සිදුවෙච්ච සිදුවීමත් එක්ක මෑතකදී කාගෙත් අවධානය දිනාගත්තු මෙන්න මේ තරුණිය මතකද? ඒ තරුණිය කවුද? ඇයි ඇයට එහෙම වුණේ? සමාජ මාධ්‍ය පිටුපස සැඟවුණු බොහෝ දෙනෙක් නොදන්න ඇගේ සැබෑ කතාව අද කියන්න ආවේ. වෛද්‍ය පීඨයට තේරී සිටියේදී පෙම්වතා නිසා ජීවිතය කනපිට හැරවුණු මිගමුවේ සුරූපී සිරකාරියගේ ඇත්තම පැටිකිරිය ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් විසින් හෙළි කරයි. ඔයාලට මතකද මිගමුව බන්ධනාගාරයේ වහලේ උඩ සිරකරුවන් පිරිසක් නැගලා ලොකු නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කරපු දවස. එදා මුළු රටේම අවධානය ඒ දෙසට යොමු වෙලා තියද්දී එකපාරටම හැමෝගෙම නිවුස් ෆීඩ් එකේ එකම එක පින්තූරයකින් පිරීලා ඉතිරිලා ගියා. ඒ බන්ධනාගාර කලබල ඇස්සේ වහලේ උඩට නැගලා හිටපු ඉතාමත් සුරූපී සුන්දර පෙනුමක් තියෙන එක තරුණියක් මුළු සෝෂල් මීඩියා එකම එක රැයකින් උඩු යටිකුරු කළා. කවුද මේ සුන්දර කෙල්ල? ඇයි මේ වගේ රූපයක් තියෙන කෙල්ලෙක් හිරගෙදර වහලයක් උඩ කියලා හැමෝම ප්‍රශ්න කරන්න ගත්තා. ඇගේ අහිංසක පෙනුමට වශී වුණු ඇයට අනුකම්පා කරපු ලක්ෂ සංඛ්‍යාත Facebook පරිශීලකයින් ඇය ගැන තොරතුරු හොයන්න ගත්තේ පුදුමාකාර කුතුහලකින්. ඔන්න ඔය අතරේ තමයි ගවේෂණශීලී මාධ්‍යවේදියෙක් වෙන නාලින්ද ධනරංජන් මහතා ඇය ගැන හොයලා බලලා තමන්ගේ Facebook ගිණුමේ මෙන්න මෙහෙම සටහනක් තබන්නේ. ඒ සටහන කියවපු හැමෝගෙම හදවත් කීරි ගහලා ඇස්වලට කඳුළු ආවේ නොදැනුවත්මයි. මෙන්න මේ මාධ්‍යවේදියා තබූ සටහන ඒ විදිහටම. මාධ්‍යවේදී නාලින්ද ධනරංජන් තබූ Facebook සටහන මෙන්න මෙහෙමයි. ඇගේ කතාව. ඇයි ඇයට මෙහෙම වුනේ? ඇය කවුද? මිගමුව බන්ධනාගාරයේ වහලයක් උඩ කාගෙත් ආදරේ දිනාගත් එම තරුණියගේ විස්තරය. ඇයි ඇයට එහෙම වුනේ? කවුරුත් නොදන්න එයාගේ ඇත්තම කතාව මෙන්න. අපි ඇයට සඳුනි කියමු. ඇත්ත නම නෙමෙයි. මෙහිදී නම් මනක්කල්පිත බව සලකන්න. ඇය පාසල් ගියේ බදුල්ල ජනප්‍රිය පාසලකට. ඉගෙන ගන්න ඉතාම දක්ෂ වුණ ඇය ශිෂ්‍යත්වයේ සමත් වෙලා කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලකට ඉගෙන ගන්න එනවා. එහිදී ඇය නතර වෙන්නේ මීගමුවේ පුංචි අම්මගේ ගෙදර. කුඩා කල සිට නෙට්බෝල් ක්‍රීඩාවටද ඉතාම දක්ෂ ඇය සම්මාන සහතික වලින් අඩුවක් නැතුව උපහාර ලැබපු කෙනෙක්. පාසලේ A level වෙනකන් හොඳින් අධ්‍යාපනය ලබන ඇය ඉතාමත් දීප්තිමත් ශිෂ්‍යාවක් හා ශිෂ්‍ය නායිකාවක්ද වුණා. යාළුවන් සමග ඇවිදින්න ගොඩක් ප්‍රිය කරපු ඇයට කනකොකා හඬන්න පටන් ගත්තේ WhatsApp group එකකින්. යාළුවන්ගේ පෙම්වතුන් හමු වෙන්න ගිය වෙලාවක තමාගේ යහළුවෙක්ගේ පෙම්වතෙක්ගේ යහළුවෙක් ඔවුන්ගේ WhatsApp group එකට එකතු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා අතරද දැඩි මිත්‍රත්වයක් ඇති වෙනවා. පසුව ඒ ආදරයකට පෙරලෙනවා. ඉතින් ඔහොම කාලය ගලාගෙන යන අතර මෑට මෑගේ පෙම්වතා කියනවා මිගමුවේ යාළුවෙක් පාර්සලයක් දෙයි. ඒක අරන් එන්න කියලා. මෑ දන්නේ නෑ ඒ තියෙන්නේ කුඩු කියලා. ඔහු මෑය කුඩු ප්‍රවාහනය සඳහා යොදා ගන්නවා. ඒ ලෙවල් ඉවර වෙලා ප්‍රතිඵල බලාපොරොත්තුෙන් සිටින ඇය නොදැනුවත්ම කුඩු ප්‍රවාහනය කරනවා. කොමාරි පොලිසියට මේ ගැන ඔත්තුවක් ලැබිලා ඇයව අත්අඩංගුවට ගන්නවා. 54 ගහලා හිරේ දානවා. තම පෙම්වතා විශ්වාස කරලා අද හිරගේ ඇතුලේ තමන්ගේ මුළු අනාගතයම විනාශ කරන් මේ රූමතිය විඳවනවා. රිසල්ට් ආවම දැනගන්නේ ඇය වෛද්‍ය පීඨයට තීරලා. අනාගත වෛද්‍යවරියක් වෙන්න හීන දැකපු ඇය අද මහවුළු ගෙදර. ගවේෂණශීලී මාධ්‍යවේදී නාලින්ද ධනරංජන්. මේ සටහන ලැබුගින්නක් වගේ ෂෙයා වෙද්දී මුළු රටම ඒ අසම්මත පෙම්වතාට සාප කරන්න ගන්නවා. වෛද්‍ය පීඨයට තේරිච්ච දීප්තිමත් ශිෂ්‍යාවකගේ අනාගතය ආදරය නිසා බිලියුණු හැටි දැකලා සමාජයේම කම්පා වුණා. මිත්‍රවරුනි, මේ හෙළිදරව්ව ගැන සම්පූර්ණ අයිතිය තියෙන්නේ ගවේෂණශීලී මාධ්‍යවේදී නාලින්ද ධනරංජන් මහතාට. මේ වගේ සිදුවීම් ගැන තොරතුරු සොයා බලා සමාජය දැනුවත් කරන එතුමාට අපේ ගෞරවය හිමි වෙන්න ඕනේ. තමන්ගේ අනාගතය ජීවිතය කියන්නේ සෙල්ලමකට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැඟීම් වලට වහල් නොවි බුද්ධියෙන් හිතන්න පුරුදු වෙමු. මොකද එක මොහොතක ගන්න වැරදි තීරණයකින් හිරගෙදර දොරවල් ඇරුණට පස්සේ ආයෙත් හැරෙන්න හදන පාරවල් හරිම කටුකයි පටොයි. කතාව ඔහොම වෙනකොට අපි බැලුවා කවුද මේ ගවේෂණශීලී මාධ්‍යවේදී නාලින්ද ධනරංජන් කියන්නේ. ඉතින් ඔහොම හොයාගෙන යනකොට අපිට යාගේ Facebook සමාජ මාධ්‍ය ගිණුම හමු වෙනවා. ඉතින් එහෙම හොයාගෙන යද්දී අපිට තේරෙනවා මේක මේ
එයා හදපු කතාවක් කියලා. කොහොම නමුත් මේ වෙනකොට මේ කතාව මුළු සමාජයේම ලැබු ගින්නක් විදිහට පැතිරලා තිනවා. ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ මම ඒ ලින්ක් එක දාන්නම්. ඔයාලා ගිහින් බලන්න මේක ඇත්තම කතාවක්ද එහෙම නැත්නම් එයා හදපු කතාවක්ද කියලා ඔයාටම තේරෙයි. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයි හමු වෙමු. ඔබට සුබම සුබ දවසක්.